අම්මා පිළිබඳව තාත්තා පිළිබඳව දරුවන්ට විශ්වාසයක් නැත්නම් එතන පිනොත්නි ධර්මයක් නැහැ. ඒ වගේම අම්මට තාත්තට දරුවන් පිළිබඳව යම් කිසි විදිහක දැඩි විශ්වාසයක් නැත්නම් එතන පවතින්නේ පිරිහෙන පැත්තටයි. එහෙනම් පෞල් සංස්ථාව දෙදරා යන්නේ නම් ඒ ගම දෙදරා යනවා, ඒ ගෙදර දෙදරා යනවා, ඒ ප්‍රදේශය දෙදරා යනවා, ඒ රටත් දෙදරා යනවා. මේක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ කාරණාව. හොඳින් තේරුම් ගන්න ඕනේ කාරණාව. එහෙනම් විශ්වසනීයත්වයේ පදනම් වෙච්ච සාර ධර්මය පළමුවෙන්ම අපේ ජීවිතයට ළඟ වෙන්න ඕනේ. මෙහි දීර්ඝ ධර්ම දේශනාව හා තවත් ධර්ම දේශනා රසක් YouTube නාලිකාවෙන් නැරඹිය හැක. සුමග ධර්ම දේශනා Facebook page එක follow කර share කරන්න. මේ නමින් ඇති YouTube නාලිකාවට පිවිස subscribe කර bell icon එකද click කරන්න. තරුණ අපේ උතුම් වැඩක් ඔබත් එක්වන්න.